ආයිබෝන් කියලා අදත් ඔයාලව ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන තර්කන රාමෝශ්‍රිත තවත් එක් ගැටලුවක්. හොඳයි අපි බලමු අද මොකද්ද ගාන කියලා. හරි. මේක තමයි අපිට දීලා තියෙන ගාන. පරිපාලන අමාත්‍යාංශයේ සේවය කරන ගිණුම් ලිපිකාර නීති නිලධාරීන් වන ගයනි සිතුමි නුවණි යන අය සුදු රතු හා දම් පැහැ ඇඳුම් ප්‍රිය කරන මිතුරියන් තිදෙනෙකි. ඔවුන් වඩාත්ම ප්‍රිය කරන එළවලු වර්ග බෝංචි, තක්කාලි හා ගෝවාය. ඔවුන් අතරින් එක් තැනැත්තියක් උසය, අනෙක් තැනැත්තිය මිටිය. තෙවැන්නේ සිහින්ය. නිල නාම, පුද්ගල නාම, ප්‍රිය කරන එළවලු හා ඇඳුම් හා හැඩරුව මෙහිදී ඇති අනුපිළිවෙලින්ම නොවේ. සුදු ඇඳුම් ප්‍රිය කරන ගිණුම් නිලධාරණිය තක්කාලි වලට අකමැතිය. මිටි තැනැත්තා දම් පැහැ ඇඳුම් ප්‍රිය කරයි. උස තැනැත්තිය ගෝවා වලට අකමැතිය. නුවණි බෝංචි ප්‍රිය කරන්නියකි. සිහින් තැනැත්තිය වන සිතුමි ලිපිකාරණියකි. දම් පැහැ ඇඳුම් වලට ප්‍රිය කරන ගයනි තක්කාලි වලට අකමැතිය. මෙන්න මේ ටික තමයි අපිට දීලා තියෙන ගානේ. ඊට පස්සේ අපෙන් අහනවා ලිපිකාරණිය කැමති එළවලු වර්ගයේ කුමක්ද? ඊට පස්සේ අපෙන් අහනවා නීති නිලධාරියගේ නම කුමක්ද? ඊගාට අපෙන් අහනවා නුවණි කැමති කවර වර්ගයේ ඇඳුම් වලටද? මේක තමයි අපිට දීලා තියෙන ප්‍රශ්නේ. හරි. ඔයාලා පොඩි වෙලාවක් කරගෙන මේ ගැටලු විසඳන්න උත්සාහ කරන්න. හරි. දැන් අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම වුන් සම්බන්ධ විස්තර ටිකක් දීලා තිනවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපි වගුවක් ගහ ගන්න ඕනේ මේ දත්ත ඇතුළත් කරන්න. හරි. දැන් මම මේ කට්ටේගේ ගයනි, සිතුමි නුවණි මෙන්න මේ නම් ටික මම දා ගන්නවා මේ විදිහට. හරි. ඊට පස්සේ මෙතන දීලා තිනවා සුදු රතු හා දම්පැ ඇඳුම් ප්‍රිය කරන මිතුරියන් තිදෙනෙකි. ඔවුන් වඩාත්ම ප්‍රිය කරන එළවලු වර්ග බෝංචි, තක්කාලි හා ගෝවා. හරි. ඊට කලින් මෙතන දීලා තියෙනවා ගිණුම් ලිපිකාර නීති නිලධාරීන් කියලා. ඒ කියන්නේ තනතුරු. ඒකින්ද මම මෙතන දාගන්නවා තනතුර කියලා. හරි. ඊට පස්සේ දීලා තිනවා මේ කට්ටිය කැමති පාට. හරි. ඊට පස්සේ තියලා තියෙනවා එළවලු වර්ග බෝංචි, තක්කාලි හා ගෝවා. ඒකෙන් හින්දා එළවලු කියලා දා ගන්නවා. ඊට පස්සේ උසය, මිටිය, සිහින්න මේ කට්ටියගේ හැඩරුව දීලා තියෙනවා. ඒකෙන් හින්දා මම මෙතන දා ගන්නවා හැඩය කියලා. හරි. මේ විදිහට මම මගේ වගුව හදා ගන්නවා. ඊට පස්සේ මම මේ දීලා තියෙන විස්තර ටික කියවන්න යනවා. සුදු ඇඳුම් ප්‍රිය කරන ගිණුම් නිලධාරිනිය තක්කාලි වලට අකමැතිය. දැන් අපිට මේක වගුව එකපාර ලකුණු කරන්න විදියක් නැහැ. වගුවේ ලකුණු කරන්න නම් අපි නමක් එක්ක මොනවා හරි තියෙන්න ඕනේ. අපි අන්නේම නමක් එක්ක තියෙන දෙයක් හොයාගමු. මිටි තැනැත්තා දම් පැහැ ඇඳුම් ප්‍රිය කරයි. මෙතනත් නමක් නැහැනේ. අපි ඒකින්ද ඒ පොයින්ට් එකත් අයින් කරනවා. උස තැනැත්තිය ගෝවා වලට අකමැතිය. මේකෙත් නමක් නැහැනේ. ඒකත් පස්සෙත් තියමු. අන්න මෙන්න මෙතන වෙනවා නුවණි බෝංචි ප්‍රිය කරන්නේ කි. නුවණ කියන්නේ බෝංචි ප්‍රිය කරන කෙනෙක්. එළවලු වර්ගයට තියෙන්නේ. එහෙනම් නුවණ බෝංචි ප්‍රිය කරයි. ඔන්න අපි ඒක ගත්තා. හරිද? දැන් අපි යන් ඊගාවකට. සිහින් තැනැත්තිය වන සිතුමි ලිපිකාරණියකි. සිහින් තැනැත්තිය වන සිතුමි. සිතුමි සිහින්. සිතුමි ඉන්නවා ඇගේ හැඩේ සිහින්. ඒ වගේම කියලා තියෙනවා ඇය ලිපිකාරණියක් කියලා. එහෙනම් සිතුමි කියන්නේ කවුද? ලිපිකාරණියක්. හරිනේ. ඊට පස්සේ අපි ඊගාකට යමු. දම් පැහැ ඇඳුම් වලට ප්‍රිය කරන ගයනි තක්කාලි වලට අකමැති. ඔන්න ගයනි ගැන විස්තරයක් දීලා තියෙනවා. ගයනි දම් පැහැ ඇඳුම් වලට ප්‍රිය කරනවා. ගයනි දම් පැහැ ඇඳුම් වලට ප්‍රිය කරයි. ඒ වගේම තක්කාලි වලට අකමැති. මේ බලන්න. තක්කාලි වලට අකමැති. දැන් අපිට එළවලු වර්ග 3යි. හරිද? මෙතන එක එළවලු වර්ගයක් දාලා තියෙනවා බෝංචි කියලා. දැන් මෙතන කියනවා ගයනි තක්කාලි වලට අකමැති. ඒ කියන්නේ ගයනි යටතේ තක්කාලි එන්න නම් විදිහක් නැහැ. එහෙනම් තක්කල් දාන්න පුළුවන් එකම තැන මොකද්ද?
මෙතන බෝංචි තියලා තින්ද අපිට තක්කාලි දාන්න පුළුවන් එකම ස්ථානය මෙන්න මේ ස්ථානය. හරි නේද? හරි. එහෙනම් ඉතුරු එළවලු මොකද්ද? අපිට ඉතුරු වෙලා තියෙන එළවලු තමයි ඊට කලින් අපිට පුළුවන් මෙතන කියනවානේ දම්පැ ඇඳුම් වලට ප්‍රිය කරන ගයන් තක්කාලි වලට අකමැති. හරි. දම් හරි. ඊට පස්සේ අපි ආපහු උඩට යන්. සුදු ඇඳුම් ප්‍රිය කරන ගිනුම් නිලධාරණිය තක්කාලි වලට අකමැති. සුදු ඇඳුම් ප්‍රිය කරන ගිනුම් නිලධාරණිය තක්කාලි වලට අකමැති. හරිනේ. සුදු ඇඳුම් ප්‍රිය කරන ගිනුම් නිලධාරණිය තක්කාලි වලට අකමැති. එතකොට ගිනුම් නිලධාරිය ප්‍රිය කරන්නේ සුදු පාට. ගිනුම් නිලධාරිය ප්‍රිය කරන්නේ ගිනුම් නිලධාරණිය ප්‍රිය කරන්නේ සුදු පාට. හරි. එතකොට අපි ගිනුම් නිලධාරණිය කියන්නේ තනතුරක් ඒ වගේම පාට සුදු පාට. තනතුරකුයි පාටයි දාන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. මෙතනට තනතුරු දැම්ම මෙතන පාට දාන්න බෑ. මෙතනට තනතුරු දාන්න විදියක් නැහැ. මෙතනට පාට දැම්මට. එහෙනම් දෙකම දාන්න පුළුවන් ස්ථානය මොකද්ද? මෙන්න මෙතන. එතකොට අපිට දාන්න පුළුවන් සුදු ඇඳුම් ප්‍රිය කරන නුවණි සුදු ඇඳුම් වලට ප්‍රිය කරන්නේ ගිනුම් නිලධාරණිය. එහෙනම් අපි ගිනුම් කියලා මෙතන දාගත්තා. හරිනේ. එතකොට අපිට ඊට පස්සේ දාගන්න පුළුවන් මෙතන අපේ තනතුරු වර්ග කීයක් තියෙන්නේ? තනතුරු වර්ග 3යි තියෙන්නේ. එහෙනම් ඊතුරු තනතුරු වර්ගය මොකද්ද? නීති. එහෙනම් මම මෙතන නීති කියලා දාගන්නවා. හරි. අපිට ඊතුරු පාට මොකද්ද? දම් තියෙනවා, සුදු තියෙනවා. මෙතන කෝ බලන්න පාටවල ටික සුදු, රතු හා දම්. එහෙනම් මෙතනට එන්න ඕනේ මොකද්ද? රතු පාට. අපිට ඊතුරු වෙලා තියෙන එළවලු වර්ගය මොකද්ද? බෝංචි, තක්කාලි, ගෝවා. බෝංචි, තක්කාලි දැන්ටත් දාලා තියෙනවා. එහෙනම් ඊතුරු වෙලා තියෙන එළවලුව ගෝවා. හරිනේ. ඊට පස්සේ එතන කියනවා මිටි තනත්තා දම්පහ ඇඳුම් ප්‍රිය කරයි. දම්පහ ඇඳුම් ප්‍රිය කරන කෙනා මිටි. එහෙනම් අපිට මෙතන දාගන්න පුළුවන් මිටි කියලා. ඊට පස්සේ උස තනත්තිය ගෝවා වලට අකමැතිය. උස තනත්තිය දැන් අපිට කොහෙද දාන්න පුළුවන් ඉතුරුලා තියෙන්නේ? මෙන්න මෙතන. හරි. මේ විදිහට අපිට වගුව පුරව ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන හැටි. පළවෙනි ප්‍රශ්න තමයි ලිපිකාරණිය කැමති එළවලු වර්ගය කුමක්ද? ලිපිකාරණිය මේන් ලිපිකාරණිය එයා කැමති එළවලු වර්ගය මොකක්ද? තක්කාලි. නීති නිලධාරිණියගේ නම කුමක්ද? නීති නිලධාරිණියගේ නම මොකද්ද? ගයනි. නුවණි කැමති කවර පැහැයේ ඇඳුම් වලට? නුවණි කැමති කවර පැහැයේ ඇඳුම් වලට? සුදු පාට. හරි. ඉතින් මේ විදිහට තමයි අපි ගාන හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට මොනවා ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.